අපි මැනේජ්මන්ට් accounting and finance වල pilot paper discussion එක පටන් ගත්තා. ඒ වෙනකොට මම sessions දෙකක් කරලා තියෙනවා. ඒ sessions දෙකෙන් පළවෙනි session එකේදී මම කළේ පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ සහ තුන්වෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ දෙවෙනි session එකෙන් මම කතා කළා හතරවෙනි ප්‍රශ්නේ සහ හත්වෙනි ප්‍රශ්නේ. හරි. මේ වෙනකොට අපි සම්පූර්ණයෙන් ප්‍රශ්න පහක් කතා කරලා තියෙනවා. මේක ලකුණු 10ක ගාණක්. කලින් කතා කරපු ප්‍රශ්න හතරම ලකුණු 5 ගණන් හතරක්. එතනත් ලකුණු 20ක් තියෙනවා. ඒකට සම්පූර්ණයෙන් පේපර් එකෙන් ලකුණු 30කට අදාළ ප්‍රශ්න අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. හරි. එතන ඉඳන් ඉස්සරහට අපි කතා කරගෙන යමු. පේපර් එකේ අපිට ඉතුරු වෙලා තියෙනවා පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධන පිරිවැය. හයවෙනි ප්‍රශ්නේ තියෙනවා මුදල් ප්‍රවාහ. මුදල් අයවැය. එහෙමනම් අද මේ ප්‍රශ්න දෙක කතා කරමු. ප්‍රාග්ධන පිරිවැය ගානයි මුදල් අයවැය ගානයි. මම මුලින්ම පටන් ගන්නවා මුදල් අයවැය ගානේ. ඒ කියන්නේ 6 වෙනි ප්‍රශ්නේ. එතනට අපිට හම්බ වෙනවා ලකුණු 10ක්. 2025 සැප්තැම්බර් ඔක්තෝබර් මාස සඳහා මුදල් අයවැය පිළියෙල කරන්න කියලා තියෙනවා. එතනට ලකුණු 8ක් ලැබෙනවා. ඊට පස්සේ ප්‍රශ්නෙන් අහලා තියෙනවා අයවැය කරන අරමුණු සඳහා තාක්ෂණය භාවිතා කිරීමේ එක් වාසියක් සහ අවාසියක් හඳුනාගෙන දක්වන්න. එතන තියරි පාර්ට් එකක් තියෙන්නේ. එතනට ලකුණු දෙකක් හම්බ වෙනවා. මුළු ලකුණු 10ක් හම්බ වෙනවා පේපර් එකේ. හරි අපි ප්‍රශ්න මුලින් ඉඳන් කියවගෙන යමු. වැදගත් තැන් අන්ඩර්ලයින් කරගමු ඒකම. අවධානයෙන් ගාන කියවගෙන යමු. සීමා සහිත ස්ටාර් සමාගම පාරිභෝගිකයන් හට ආවේනික වූ අභ්‍යන්තර නිර්මාණ සම්බන්ධ අයිටමයන් interior design related items නිපදවා අලෙවි කිරීමේ නිරතව සිටී. සමාගමේ මෙහෙයුම් හා සම්බන්ධ තොරතුරු පහත පරිදි වේ. පළවෙනි පොයින්ට් එකේ අපිට කියලා තියෙනවා ඇණවුම් ලබා ගන්නා විට සමාගම විසින් 140ක අත්තිකාරමක් ඉල්ලා සිටී. ඉතිරි 160 සවි කිරීමේදී ඒ කියන්නේ දෙවන මාසයේදී ගෙවනු ලබයි. ඇණවුමක් සම්පූර්ණ කිරීමට සාමාන්‍යයෙන් මාස දෙකක් ගත වේ. හරි. ඒක පැහැදිලිනේ. මෙතනදී මොකක්ද අපිට කියන්නේ? ඇණවුමක් ලබා ගන්නා විට ඒ ඇණවුම ලබා ගන්නා අවස්ථාවේදී ඇණවුම් වටිනාකමින් ඇණවුමේ මුළු වටිනාකමින් 140ක් අත්තිකාරම් විදිහට ලබා ගන්නවා. හරිද? මේ ඇණවුමක් සම්පූර්ණ කරන්න සාමාන්‍යයෙන් මාස දෙක කාලයක් ගත වෙනවා. එතකොට මේ සවි කිරීම සිද්ධ කරන අවස්ථාවේදී නැත්නම් ඇණවුම සම්පූර්ණ කරපු අවස්ථාවේදී තමයි ඉතුරු 160 මුදල් ලැබෙන්නේ. පැහැදිලිද? ඒක තමයි පළවෙනි පොයින්ට් එකේ කියලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එකේ කියනවා පසුගිය මාස කිහිපය තුල සහ ඉදිරි මාස කිහිපය සඳහා ලද ඇණවුම් වල සම්පූර්ණ වටිනාකම පහත දැක්වේ. 2025 ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් කියන මාස සඳහා ලැබුණු මුළු ඇණවුම් වටිනාකම දීලා තියෙනවා. ලැබුණු ඇණවුම් වල මුළු වටිනාකම කටලව ගන්න එපා. 2025 ජූලි මාසයේදී ඇණවුම් ලැබිලා තියෙනවා රුපියල් මිලියන 12ක. අගෝස්තු මාසයේදී රුපියල් මිලියන 25යි. සැප්තැම්බර් රුපියල් මිලියන 4යි. ඔක්තෝබර් රුපියල් මිලියන 60යි. හරිද? හරි. අහන්නකෝ. 2025 ජූලි මාසයේදී ඇණවුම ලැබුණා නම් ඒ කියන්නේ රුපියල් මිලියන 12ක ඇණවුම් ලැබිලා තියෙනවානේ. මේ ඇණවුම් සම්පූර්ණ කරන්නේ මොන මාසයේදීද? මේ ඇණවුම් සම්පූර්ණ කරන්නේ මොන මාසයේදීද? ජූලි මාසයේ ඉඳන් මාස දෙකක් ගත වුණ තැන. ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේදී. ජූලි මාසයේදී ඇණවුම ලැබුණා. අගෝස්තු සැප්තැම්බර් මාස දෙකයි. එහෙනම් ජූලි මාසයේදී ලැබුණ ඇණවුම් සම්පූර්ණ කරන්නේ සැප්තැම්බර් මාසයේදී. ඒ විදිහට මට කියන්න අගෝස්තු මාසයේදී ලැබුණ ඇණවුම් සම්පූර්ණ කරන්නේ මොන මාසයේදීද? අගෝස්තු මාසයේදී ලැබුණ ඇණවුම් අපි සම්පූර්ණ කරන්නේ ඔක්තෝබර් මාසයේ. හරිද? හැම ඇණවුමක්ම සම්පූර්ණ කරන්න මාස දෙකක කාලයක් ගත වෙනවා. හරිද? මේක තමයි දෙවෙනි පොයින්ට් එකේ කියලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි පොයින්ට් එකේ කියනවා ද්‍රව්‍ය පිරිවැය ඇණවුම් වටිනාකමින් 150ක් ලෙස ඇස්තමේන්තු කොට ඇත. ඇණවුමක් ලබා දුන් පසුව ද්‍රව්‍ය මිලදී ගනු ලබන අතර ද්‍රව්‍ය මිලදී ගන්නා විට මුදල් ගෙවීම සිදු කළ යුතුය. ගාණි කියලා තියෙනවා ද්‍රව්‍ය පිරිවැය ඇණවුම් වටිනාකමින් 150යි. උදාහරණයක් විදිහට ගත්තොත් ජූලි මාසයේ ඇණවුම් වටිනාකම තියෙනවා රුපියල් මිලියන 12ක්. ඒකෙන් ද්‍රව්‍ය වටිනාකම වෙන්නේ නැත්නම් ද්‍රව්‍ය පිරිවැය වෙන්නේ 150යි. ඒ කියන්නේ රුපියල් මිලියන 6යි. ජූලි මාසයේ ද්‍රව්‍ය පිරිවැය
කීයද? රුපියල් මිලියන 6යි. ගාණ කියලා තියෙන්නේ ඇනෝමක් ලැබුණ පසු තමයි අපි ද්‍රව්‍ය මිලට ගන්න. ඒ කියන්නේ ජූලි මාසයේදීම තමයි ජූලි මාසේ ලැබුණා රුපියල් මිලියන 12ක ඇනවුම්. එහෙනම් ඒ ඇනවුම් සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික මිලදී ගන්න ජූලි මාසය තුලදීමයි. ගාණ අපිට කියලා තියෙනවා ද්‍රව්‍ය මිලදී ගන්නා විට මුදල් ගෙවීම සිදු කළ යුතුය. එහෙනම් මේ ද්‍රව්‍ය ටික මිලදී ගන්නකොටම අපි රුපියල් මිලියන 6ක් අපේ සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම සිද්ධ කරනවා. හරිද? ඊට පස්සේ හතරවෙනි පොයින්ට් එකේ කියලා තියෙනවා නිෂ්පාදිත සඳහා වන වෙනත් විචල්්‍ය වියදම් ඇනවුම් වටිනාකමින් 106ක් වේ. මෙම වියදම් ඇනවුම් ලැබුණු පසු මාසය තුල දරනු ලබන අතර මොකද කියලා තියෙන්නේ මෙම වියදම් ඇනවුම් ලැබුණු පසු මාසය තුල දරනු ලබන අතර ඊළඟ මාසයේදී පියවීම් සිදු කරනු ලබයි. හරිද? ඊගොඩ පස්වෙනි පොයින්ට් එකේ කියලා තියෙනවා කාර්ය මණ්ඩල පිරිවැය කොටස් දෙකකින් සමන්විත වේ. කාර්ය මණ්ඩල පිරිවැය කොටස් දෙකයි. සෑම මාසකම අවසානයේ ගෙවිය යුතු ස්ථාවර මාසික මුදල රුපියල් මිලියන 2.2ක් වේ. අභ්‍යන්තර නිර්මාණ අයිතම සවිකරන විටදී ඇනවුම් වටිනාකමින් 5%කට සමාන වන පරිදි දිරි දීමනාවක් ගෙවනු ලබයි. හරි. අපි දැනට ගාන කියවගෙන යමු. ගණනය කිරීම වලදී මේ මොකද්ද කියන්නේ කියලා තවදුරටත් බලමු. හරිද? ඊගාවට ගාන කියලා තියෙනවා සමාගමේ මාසික ස්ථාවර වියදම් වශයෙන් රුපියල් මිලියන 1.8ක් දරනු ලබයි. මේ තුල 7,20,000ක මාසික ෂය වීම ඇතුළත් වේ. අන්න වැදගත්. ස්ථාවර වියදම් සාමාන්‍යයෙන් ඊළඟ මාසය තුලදී පියවනු ලැබේ. 7 වෙනි පොයින්ට් එකේ කියනවා 2025 සැප්තැම්බර් 1 දිනට ආරම්භක මුදල් ශේෂය රුපියල් මිලියන 1.8යි. අතිරික්ත මුදල් වාර්ෂිකව 105ක පොලියක් ලැබෙන ඉතුරුම් ගිණුමක තැන්පත් කරනු ලබන අතර අයිරා පොලිය වාර්ෂිකව 112කි. කියන්නේ මුදල් ශේෂයක් තිබ්බොත්, ඒ කියන්නේ වාසිදායක ශේෂයක් තිබ්බොත් ඒකට පොලියක් ලැබෙනවා. බැංකුව අයිරාවක් නම් බැංකෝඩි එකක් නම් තියෙන්නේ වාර්ෂිකව 112ක ඉන්ට්‍රස්ට් එකක් charge වෙනවා. සෑම මාසකම ආරම්භයේ ඇති ශේෂය මත පදනම්ව පොලිය ගණනය කරනු ලැබේ. හරි. ඔය ටික තමයි අපිට ගාණ කියලා තියෙන විස්තර. අපෙන් ගාණ ඉල්ලලා තියෙන්නේ 2025 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා මුදල් අයවැය පිළියෙල කරන්න. මේ ගාණ පාස් පේපර්ස් වගේම ගාණ කිසිම වෙනසක් වෙලා නැහැ. පාස් පේපර්ස් ගණන් හරියට හදලා ප්‍රැක්ටිස් වුණ කෙනෙක්ට නම් මේ ගාණ කිසිම අලුත් දෙයක් නැහැ. හරිද? ඕන්නම් විශේෂයෙන් කියලා තියෙන්නේ මේ අයිරා පොලිය විතරයි. ඒත් ඉතින් මොනවාද වාසිදායක ශේෂයක් මත පොලිය ගණනය කරලා පාස් පේපර්ස් ගණන් ප්‍රැක්ටිස් වුණ කෙනෙක්ට මේ අයිරා පොලිය කියන එක මහා ලොකු විශේෂයක් නැහැ. හරිද? වාසිදායක ශේෂයක් මත පොලිය කියන්නේ පොලි ආදායමක්. එතකොට අපේ මුදල් ගලා ඒම අවාසිදායක ශේෂයක් මත නම් බැංකු අයිරාවක් මත පොලිය කියන්නේ වියදමක්. ඒ කියන්නේ මුදල් ගලා යාම. එච්චරයි වෙනසකට තියෙන්නේ. ඒ ඇරෙන කිසිම වෙනසක් නැහැ මේ ගානේ. පාස් පේපර්ස් වගේමයි. ඒ හින්දා දැන් කට්ටියට ප්‍රශ්න තියෙනවානේ පයිලට් පේපර් එක වෙනස් වෙලා ඇතිද? අපේ කියන්නේ ඔයාලට ඊගාවට ඉස්සරහට පවත්වන්න තියෙන විභාග වල පේපර් ස්ට්‍රක්චර් එක වෙනස් වෙයිද? ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ පාස් පේපර්ස් වල වැඩක් නැද්ද කියලා සමහර අයට ප්‍රශ්න තියෙනවානේ. ඒ හින්දා මේ මුදල් ප්‍රවාහ කියන මුදල් ප්‍රවාහ නෙමෙයි මොනවාද? මුදල් අයවැය කියන ප්‍රශ්නේ ඔයාලට ප්‍රැක්ටිස් වෙන්න ඕන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. පාස් පේපර්ස් ගණන් හදන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ගණන් හදන්න. මොකද ඔයාලා එක්සෑම් එකට යන්න කලින් පේපර්ස් කරලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒ නිසා අඩුම තරමේ පාස් පේපර්ස් 5ක්වත් ප්‍රැක්ටිස් වෙලා පාස් පේපර්ස් ගණන් 5ක්වත් ප්‍රැක්ටිස් වෙලා යන්න. මේ පයිලට් පේපර් එකත් හදන්න. හදලා ප්‍රැක්ටිස් වෙලා යන්න. හරිද? එහෙනම් ඔන්න ප්‍රශ්න තියෙන කට්ටියට පාස් පේපර්ස් කරන්න කියලා තමයි මම යෝජනා කරන්නේ. හරිද? සමහර අයට ගැටලු තියෙනවා පාස් පේපර්ස් කරන්න එපාද? කලාට වැඩක් තියනවද නැද්ද කියලා. මේක එහෙම අයට මම යෝජනා කරන්නේ පාස් පේපර්ස් කරන්න. හරිද? ප්‍රශ්න තෝරගෙන හරි කමක් නැහැ කරන්න. එහෙනම් මුදල් අයවැය දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් සලින් ඉගෙනගෙන නැති කෙනෙක් හෝ හරියට තියරි කවර් වෙලා නැති කෙනෙක් ඉන්නවනම් ඒත් මම කියන්නේ මේ පයිලට් පේපර් එකත් බලන්න. ඒ බලලා ඒ ප්‍රශ්න ඒ ගානක් හදන්න. පාස් පේපර්ස් ගණන් ටිකත් අනිවාර්යෙන් හදන්න. මේ ලකුණු 10 ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ගණනය කිරීම එක ගාන හදාගෙන යමු. දැන් ගාන ඉල්ලලා තියෙන 2025 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා මුදල් අයවැය. මම මේ සටහන් කරගන්නවා. සැප්තැම්බර්
සහ ඔක්තෝබර්. මේ ගාන අපි රුපියල් 10 වලින් හදාගෙන යමු. එතකොට ලේසි. මුදල් ලැබීම් තියෙනවා. මුදල් ගෙවීම් තියෙනවා. මේ ගාන හදාගෙන යනකොට අපිට අනිවාර්යෙන් පෙර වැඩ කරන්න ඕනේ. පෙර වැඩත් එක්ක ඒ නිසා ගාන හදාගෙන යන්න. අපි යමු පළවෙනි පොයින්ට් එකට. පළවෙනි පොයින්ට් එකේ කියලා තියෙන්නේ ඇණුම් ලබා ගන්නා විට 40%ක් අත්තිකාරම් ලැබෙනවා. ඉතුරු 60% සවිකිරීමේදී තමයි ලැබෙන්නේ කියලා. එහෙනම් අපිට අපි මුලින්ම සටහන් කරගමු ඇණවුම් සඳහා මුදල් ලැබීම. ඇණවුම් සඳහා මුදල් ලැබීම. ඒක ගණනය කරගන්න මම එනවා පෙර වැඩකට. working number 1. අපි working සුත් හදාගෙන යන්නේ රුපියල් 10 වලින්මයි. අපේ මාස දෙක මොනවාද? සැප්තැම්බර් සහ ඔක්තෝබර්. මම මුලින්ම ගන්නවා සැප්තැම්බර් මාසේ. සැප්තැම්බර් මාසේ ඇණවුම් සඳහා මුදල් ලැබීම කිව්වහම ඒක කොටස් දෙකයි. හරිද? එකක් තමයි අර අත්තිකාරම් මුදල 140, අනිත් එක තමයි 160. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ ඇණවුම් සම්පූර්ණ කිරීමේදී ලැබෙන මුදල්. මොකද්ද මං කිව්වේ? සැප්තැම්බර් මාසේ ඇණවුම් සඳහා මුදල් ලැබීම කිව්වහම ඒක කොටස් දෙකයි. හරිද? මම මෙහෙම ගන්නකො. ඒ කොටස් දෙකයි. එකක් තමයි සැප්තැම්බර් මාස ඇණවුම් සඳහා අත්තිකාරම් ලැබීම. ඇණවුම් සඳහා අත්තිකාරම්. ඒ කියන්නේ 140. සැප්තැම්බර් මාසේ ලැබුණ ඇණවුම් වලින් 140ක මුදල් අත්තිකාරම් විදිහට ලැබෙනවා. අන්නේ වටිනාකම. ඊගාවට සැප්තැම්බර් මාසයේදී අපි යම් යම් ඇණවුම් සම්පූර්ණ කරනවානේ. ඒ සම්පූර්ණ කරන්නේ මොන මාසයේ ලැබුණ ඇණවුම්ද? අපි ටයිම් ලයින් එකක් ඇඳලා බලමු. අපි ඉන්නේ සැප්තැම්බර් වල. හරිද? අපි ඉන්නේ සැප්තැම්බර් වල. සැප්තැම්බර් මාසයේදී සම්පූර්ණ කරන ඇණවුම් තියෙනවානේ. මේ ඇණවුම් ලැබිලා තියෙන්නේ මොන මාසයේදීද? මීට මාස දෙකකට කලින්. ඒ කියන්නේ මොන මාසයේදීද? ජූලි මාසයේදී. ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. ජූලි මාසයේ ලද ඇණවුම් අපි සම්පූර්ණ කරන්නේ මාස දෙකක් ගත වුණ තැන. ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේදී. හරිද? එහෙනම් ජූලි මාසයේ ලැබුණ ඇණවුම් වලට 140ක අත්තිකාරම් එම මාසය තුලදීම ලැබිලා තියෙනවා. හරිද? ඉතුරු 160 ලැබෙන්නේ මොන මාසයේදීද? ඉතුරු 160 ලැබෙන්නේ සැප්තැම්බර් මාසයේදී. ඒ කියන්නේ ඇණවුම සම්පූර්ණ කරන අවස්ථාවේදී. පැහැදිලිද? එහෙනම් සැප්තැම්බර් මාසේ ඇණවුම් සඳහා මුදල් ලැබීම කිව්වහම අනිත් කොටස තමයි ජූලි මාසයේදී ලද ඇණවුම් සඳහා මුදල් ලැබීම. ජූලි මාසයේ ලද ඇණවුම් සම්පූර්ණ කිරීමෙන් ලැබෙන මුදල්. ඒ කියන්නේ 160. ජූලි මාසයේ ඇණවුම් වලින් 160 හොඳේ. මොකද්ද මං කිව්වේ? දැන් ඔයාලට පැහැදිලිද මම මේ මොකද්ද කිව්වේ කියලා? සැප්තැම්බර් මාසයේ ඇණවුම් සඳහා මුදල් ලැබීම කිව්වහම ඒක කොටස් දෙකයි. එකක් තමයි සැප්තැම්බර් මාසය තුලදී ලද ඇණවුම් වලින් 140ක් අත්තිකාරම් මුදල් ලබා ගන්න එක. අනිත් එක තමයි ජූලි මාසයේ ලැබුණ ඇණවුම් අපි සම්පූර්ණ කරන්නේ සැප්තැම්බර් මාසයේදී. එහෙම සම්පූර්ණ කරන අවස්ථාවේදී ජූලි මාසයේ ඇණවුම් වලින් 160ක මුදල් ලැබෙනවා. හරිද? අපි ගණනය කිරීම කරගමු. ගානේ අපිට තොරතුරු දීලා තියෙනවා. බලන්න ගානේ තියෙනවා සැප්තැම්බර් මාසයේ ලද ඇණවුම් වල වටිනාකම රුපියල් මිලියන 40යි. හරිද? එතකොට ඒකෙන් 140ක් අපිට අත්තිකාරම් විදිහට ලැබෙනවා. රුපියල් මිලියන 40ට 140ක් කියන්නේ කීයද? රුපියල් මිලියන 16ක්. රුපියල් මිලියන 16. මම මොන මෙතන ගණනය කිරීම කරලා පෙන්නන්නම්.
40000ට 140ක් කියන්නේ 16000යි. අපි මේක දහස් වලින් හදාගෙන යන්නේ. එතකොට 16000යි. හරිද? පැහැදිලිද? 16000 ගත්ත විදිය. ඊගාවට අපි යමු ජූලි මාසයේ ලද ඇණවුම් සම්පූර්ණ කිරීමෙන් ලද මුදල් ඒ කියන්නේ 160. ජූලි මාසයේ ඇණවුම් තියෙනවා රුපියල් මිලියන 12. ඒ රුපියල් මිලියන 12න් 160ක්. රුපියල් මිලියන 12යි ඒ කියන්නේ 12000න් 160ක් කියන්නේ කීයද? 7200යි. 7200. එහෙනම් සැප්තැම්බර් මාසයේ ඇණවුම් සඳහා මුදල් ලැබීම මුළු එකතුව කීයද? මේ 16000යි 7200යි එකතුව. ඒ කියන්නේ 23200යි. 23200යි. ඒක තමයි අපේ පිළිතුරෙන්. අපි ගිහින් එක ගානේ සටහන් කරමු. සැප්තැම්බර් මාසයේ ඇණවුම් සඳහා මුදල් ලැබීම 23200යි. හරිද? පැහැදිලිද? මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. ඊගාවට ඒ විදිහටම අපි ඔක්තෝබර් මාසයට ගණනය කිරීම කරගමු. ඔක්තෝබර් මාසයේ මුදල් ලැබීම කොටස් දෙකයි. එකක් තමයි ඔක්තෝබර් මාසයේ ඇණවුම් ලැබුණු ඇණවුම් වලින් අත්‍රිකාර මුදලක් අපි ලබා ගත්තා. ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ ලද ඇණවුම් මුළු වටිනාකමින් 140. ඔක්තෝබර් ඇණවුම් සඳහා අත්‍රිකාරම් 140. ඒ වගේම තමයි ඔක්තෝබර් මාසයේ සම්පූර්ණ කරන්න මොන මාසයේ ලැබුණ ඇණවුම්ද? ඔක්තෝබර් මාසයේ සම්පූර්ණ කරනවා ඊට මාස දෙකකට කලින්. ඒ කියන්නේ මොන මාසයේද? අගෝස්තු මාසයේ. අගෝස්තු මාසයේ ඉඳන් මාස දෙකක්. අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්. එතකොට අගෝස්තු මාසයේ ලැබුණ ඇණවුම් සම්පූර්ණ කරන්නේ ඔක්තෝබර් මාසයේ. එතකොට අපිට අගෝස්තු මාසයේ ඇණවුම් වටිනාකමින් 160ක මුදල් ලැබීම සිද්ධ වෙනවා. නම් අපි ඒකත් සටහන් කරගමු. අගෝස්තු මාස ලද ඇණවුම් සම්පූර්ණ කිරීමෙන් ලද මුදල්. අගෝස්තු මාස ලද ඇණවුම් සම්පූර්ණ කිරීමෙන් ලද මුදල්. ඒ කියන්නේ අගෝස්තු මාසයේ ඇණවුම් වලින් 160ක්. පැහැදිලිද? දැන් අපි ගානේ තියෙන තොරතුරුත් එක්ක ගණනය කිරීම කරගමු. ඔක්තෝබර් මාසයේ ඇණවුම් වලින් 140ක් කියන්නේ ඔක්තෝබර් මාසයේ ඇණවුම් තියෙනවා රුපියල් මිලියන 60ක්. ඒ කියන්නේ 60000ට 140ක් කීය දෙන්නේ? 24000යි. ඊගවට අගෝස්තු මාසයේ ලද ඇණවුම් වලින් 160ක්. අගෝස්තු මාසයේ ඇණවුම් තියෙනවා 25000යි නැත්නම් රුපියල් මිලියන 25යි. ඒකෙන් 160ක්. මොකද අගෝස්තු මාසයේ ඇණවුම සම්පූර්ණ කරන්නේ ඔක්තෝබර් මාසයේදී. එහෙනම් ඒකෙන් 160ක් කියන්නේ කීයද? 25000 වැඩි කිරීම 160 කියන්නේ අපිට එනවා පිළිතුර 15000යි. හරි. එහෙනම් ඔක්තෝබර් මාසයේ ඇණවුම් සඳහා මුළු මුදල් ලැබීම කීයද? 24000යි 15000යි එකතුව 39000යි. මුළු මුදල් ලැබීම 39000යි. මේ 39000 කොහොමද හැදිලා තියෙන්නේ? ඔක්තෝබර් මාසයේ ලද ඇණවුම් සඳහා අත්‍රිකාරම් මුදලක් ලබාගත්ත 140ක්. ඒ කියන්නේ රුපියල් 24000යි. ඊට පස්සේ අගෝස්තු මාසයේ ලද ඇණවුම් සම්පූර්ණ කිරීමෙන් ලද මුදල 160 15000යි. මේ දෙක එකතුව 39000යි. අපි ගිහින් එනනම් ඒක සටහන් කරමු. ඔක්තෝබර් මාසයේ ඇණවුම් සඳහා මුළු මුදල් ලැබීම 39000යි. පැහැදිලිද? තේරුණාද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම හිතනවා ඔයාලට මේක තේරුම් යන්න ඇති කියලා. මොකද පාස් පේපර්ස් වගේම තමයි කිසිම වෙනසක් නැහැ. මෙතනදී ළමයි තියෙන්නේ ඔයාලා ගාන හරියට තේරුම් ගන්න, ගාන හරියට කියවන්න. හරිද? දැන් මම ගාන කියවනකොට අන්ඩර්ලයින් කර කර ටිකක් වෙලාව අරගෙන එහෙම ගාන සාමාන්‍යයෙන් ගාන නිකන් කියවගෙන යන්න පුළුවන්. හරිද? හැබැයි මම ගාන කියවනකොට ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන ගමන් තමයි ගාන කියවන්නේ. මේ හේතුවෙන් හින්දා. මෙතන තියෙන මුදල් අයවැය බැරි ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාලට මේ ගාන වැරදුනොත් වැරදෙන්නේ එකක් ඔයාලා හරියට ගාන කියවන්නේ නැති හින්දා.
හරිද? අනිත් එක තමයි ගාන චුට්ටක් අවධානයෙන් බලන්නේ. අවධානයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අන්නේ හේතු දෙකින් තමයි ඔයාලට වැරදුනොත් ගාන වැරදෙන්නේ. හරිද? පාස් පේපර්ස් වගේම තමයි කිසිම වෙනසක් නැහැ. ඒ හින්දා මං හිතනවා තේරෙන්නේ නැති කියලා මොනවා හරි නැතේරුණ තැනක් තියනවා නම් අහන්න. මොකද ඔයාලා එක්සෑම් එකට යනකොට අර හොඳට තේරුම් අරගෙන ගාන හොඳට අවබෝධයෙන් යන්න ඕනේ. ගානක් හදන්නේ කොහොමද කියන එක ගැන සම්පූර්ණ අවබෝධයෙන් තමයි යන්න ඕනේ. හරිද? එහෙනම් ඔයාලට මොනවාම හරි නොතේරෙන තැනක් තියෙනවා නම් ප්‍රශ්න අහලා ඉගෙන ගන්න. හරිද? නිකම්ම හරි මට මේක තේරුණා කියලා ඉන්න එපා. පුළුවන් තරම් ප්‍රශ්න අහ ඉගෙන ගන්න. පැහැදිලිද? හරි. එහෙනම් working number 1 ඉවරයි. ඊට පස්සේ එතකොට අපි පළවෙනි පොයින්ට් එකේ කියලා තියෙන දේවල් කතා කළා. ඊට පස්සේ අපි යමු තුන්වෙනි පොයින්ට් එකට. තුන්වෙනි පොයින්ට් එකේ කියලා තියෙන්නේ ද්‍රව්‍ය පිරිවැය ඇණවුම් වටිනාකමින් 50%යි. ඇණවුමක් ලබා දුන් පසු ද්‍රව්‍ය මිලදී ගන්නවා. ඒ කියන්නේ මේ හැම ඇණවුමකටම ඒ අදාළ මාසයේදී ද්‍රව්‍ය මිලදී ගන්නවා. ද්‍රව්‍ය මිලදී ගන්නා විට මුදල් ගෙවීම සිද්ධ කරනවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ ඒක නම් වර්කින් එකක් අවශ්‍ය නැහැ. කෙලින්ම ගිහින් සටහන් කරන්න පුළුවන්. ද්‍රව්‍ය මිලට ගැනීම. මුදල් ගෙවීමක්. එහෙනම් මම ගෙවීම යටතේ සටහන් කර ගන්නවා. ද්‍රව්‍ය මිලට ගැනීම. සැප්තැම්බර් මාසයට ආවහම සැප්තැම්බර් මාසයේ ඇණවුම් වටිනාකම තියෙනවා රුපියල් මිලියන 40ක්. ඒකෙන් 150ක්. ඒ කියන්නේ රුපියල් මිලියන 20ක් ද්‍රව්‍ය වටිනාකම වෙනවා. ද්‍රව්‍ය පිරිවැය වෙනවා. ඒ අදාළ මුදල ගෙවීම සිද්ධ කරන්නේ සැප්තැම්බර් මාසය තුලදීමයි. ඒ කියන්නේ රුපියල් මිලියන 20 ද්‍රව්‍ය පිරිවැයට අදාළ රුපියල් මිලියන 20 ගෙවීම සිද්ධ කරන්නේ සැප්තැම්බර් මාසය තුලදීමයි. ඒ නිසා මම ගිහින් සටහන් කරනවා 20000යි. ඒක මුදල් ගලා යාමක්, මුදල් ගෙවීමක්. හරිද? ඊට පස්සේ ඔක්තෝබර් මාසයට ආවම ඔක්තෝබර් මාසයේ ඇණවුම් වටිනාකම රුපියල් මිලියන 60යි. ඒකෙන් 150ක් කියන්නේ රුපියල් මිලියන 30යි. හරිද? ඒකත් ගිහින් මම සටහන් කරනවා. ඔක්තෝබර් මාසයේ ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා මුදල් ගෙවීම රුපියල් මිලියන 30යි. එහෙම නැත්නම් 30000යි. හරිද? දැන් තුන්වෙනි පොයින්ට් එකත් හරි. ඊට පස්සේ මම එනවා හතරවෙනි පොයින්ට් එකට. හතරවෙනි පොයින්ට් එකේ කියලා තියෙනවා වෙනත් විචල්්‍ය පිරිවැය. වෙනත් විචල්්‍ය පිරිවැය. ඒක මුදල් ගෙවීමක්. ඒ හින්දා මම ගෙවීම යටතේ සටහන් කර ගන්නවා. මොකද්ද කියලා තියෙන්නේ? ඇණවුම් වටිනාකමින් 106යි. ඇණවුම් වටිනාකමින් 106ක් වෙනත් විචල්්‍ය පිරිවැය වෙනවා. මෙම වියදම් ඇණවුම් ලැබුණු පසු මාසය තුල දරනු ලබන අතර හොඳට අහන්න ළමයි. හොඳට අහන්න. වියදම සිද්ධ කරන්නේ වියදම් දරන්නේ ඇණවුම ලැබිලා ඊට පස්සේ මාසේ. ඒ කියන්නේ ජූලි මාසයේදී ඇණවුම ලැබුණා නම් ඒ ඇණවුමට අදාළ වියදම දරන්නේ අගෝස්තු මාසයේදී. එක මාසයකට පස්සේ. මෙම වියදම් ඇණවුම් ලැබුණු පසු පළමු මාසය තුල දරනු ලබන අතර ජූලි මාසයේ ඇණවුම ලැබුණා වියදම දරන්නේ අගෝස්තු මාසයේදී. හරිද? ඊළඟ මාසයේදී පියවීම සිදු කරනු ලබයි. ඒ කියන්නේ ඇණවුමට අදාළ වියදම දරපු මාසයට පස්සේ මාසයේදී තමයි පියවීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ හොඳට අහන්න. ජූලි මාසයේදී ඇණවුම ලැබුණා. අගෝස්තු මාසයේදී එම වියදම දරනවා. ඊට පසු මාසයේදී ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේදී තමයි මුදල් ගෙවීම සිද්ධ කරන්නේ. තේරුණාද? ඔන්න ආයි මං කියන හොඳට අහන්න. ජූලි මාසයේදී ඇණවුම ලැබෙනවා. හරිද? අගෝස්තු මාසයේදී තමයි වියදම දරන්නේ. සැප්තැම්බර් මාසයේදී තමයි මුදල් ගෙවීම සිද්ධ කරන්නේ. තේරුණාද? පැහැදිලිද? දැන් එහෙනම් අපි ගාන හදාගෙන යමු. අපිට අවශ්‍ය වෙන්නේ සැප්තැම්බර් මාසයේදීනේ. මම ඔයාලට මේක working එකකින් හදන්න. නැත්නම් බෑ. working number 2 working number 2 වෙනත් විචල්්‍ය පිරිවැය. පිරිවැය තියෙනවා 106ක්. දැන් අපිට ඕනේ සැප්තැම්බර් මාසයේ මුදල් ගෙවීම හොයාගන්නනේ.
සැප්තැම්බර් මාසයේ වෙනත් විචල්්‍ය පිරිවැය සඳහා මුදල් ගෙවීම කීයද කියලා හොයාගන්න ඕනේ. ඒ විදිහටම සැප්තැම්බර් සහ ඔක්තෝබර් කියන මාස දෙකේම හොයාගන්න ඕනේ. හොඳට අහන්න. සැප්තැම්බර් මාසයේ මුදල් ගෙවීම සිද්ධ කරනවා. එහෙනම් මේ වියදම දරන්නේ මොන මාසයේදීද? මේ වියදම දරන්නේ අගෝස්තු මාසයේදී. මොන මාසයේ ලැබුණ ඇණවුමකට අදාළ වෙනත් විචල්්‍ය පිරිවැයද මේ? ජූලි මාසයේ. පැහැදිලිද? එහෙනම් අපි ගන්න ඕනේ ජූලි මාසයේ ඇණවුම් පිරිවැයේ 100%. ජූලි මාසයේ ඇණවුම් පිරිවැය තියෙනවා රුපියල් මිලියන 12ක්. රුපියල් මිලියන 12ක් තියෙනවා. ඒ කියන්නේ 12000යි. 12000ට 100%ක්. 12000ට 100%ක් කියන්නේ කීයද? 720යි. 720යි. ඒ විදිහටම අපි ඔක්තෝබර් මාසෙත් බලමු. ඔක්තෝබර් මාසයේදී මුදල් ගෙවනවා මොන මාසයේ දරපු වියදම් වෙනුවෙන්ද? සැප්තැම්බර් මාසයේ දරපු වියදම් වෙනුවෙන්. මොන මාසයේ ලැබුණ ඇණවුමක් වෙනුවෙන්ද මේ වෙනත් විචල්්‍ය පිරිවැය දරන්නේ? අගෝස්තු මාසයේදී. අගෝස්තු මාසයේ. හරිද? එහෙනම් අගෝස්තු මාසයේ ඇණවුම් වටිනාකම තියෙනවා කීයද? රුපියල් මිලියන 25යි. ඒ කියන්නේ 25000යි. 25000ට 100%ක් කියන්නේ කීයද? 25000ට 100%ක් කියන්නේ 1500යි. පැහැදිලිද? ඔන්න එහෙනම් අපි වෙනත් විචල්්‍ය පිරිවැය සඳහා මුදල් ගෙවීම ගණනය කරගත්තා. සැප්තැම්බර් මාසේ 720යි, ඔක්තෝබර් මාසේ 1500යි. ඒක ගිහින් සටහන් කරගමු අපේ මුදල් අයවැයේ. 720යි 1500යි. ඔන්න එහෙනම් ඒ පොයින්ට් එකත් හරි. ඊට පස්සේ අපිට කියනවා කාර්ය මණ්ඩල පිරිවැය කොටස් දෙකකින් සමන්විත වේ. සෑම මාසකම අවසානයේ ගෙවිය යුතු ස්ථාවර මාසික මුදල රුපියල් මිලියන 2.2. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ගිහින් සටහන් කරගන්න පුළුවන්. කාර්ය මණ්ඩල පිරිවැය, කාර්ය මණ්ඩල ස්ථාවර පිරිවැය කීයද? රුපියල් මිලියන 2.2යි. ඒක හැම මාසයක්ම අවසානයේදී ගෙවන්න ඕනේ. එහෙනම් සැප්තැම්බර් මාසයේදී ගෙවනවා රුපියල් මිලියන 2.2. ඔක්තෝබර් මාසයේදී ගෙවනවා. නම් 2200ව දෙකක් මම හින් සටහන් කරගන්නවා. සැප්තැම්බර් මාසයේ 2200යි, ඔක්තෝබර් මාසයේ 2200යි. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? අභ්‍යන්තර නිර්මාණ අයිතම සවිකරන විටදී ඇණවුම් වටිනාකමින් 105කට සමාන වන දිරි දීමනාවක් ගෙවනු ලබයි. හොඳට අහන්න. දැන් සවිකිරීමේ දීමනා අපි working එකකින් හදාගමු නේද? working number 3. working number 3 සවිකිරීමේ දීමනා. මොකද්ද කියන්නේ ගානේ? සවිකරන විටදී ඇණවුම් වටිනාකමින් 105කට සමාන වෙන දිරි දීමනාවක් ගෙවනවා. එහෙනම් අපි සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසය සඳහා සවිකිරීමේ දීමනා වෙන වෙනම ගණනය කරගන්න ඕනේ. සැප්තැම්බර්, ඔක්තෝබර්. දැන් හොඳට අහන්න. සැප්තැම්බර් මාසයේදී සවිකරන්නේ මොන මාසයේ ලැබුණ ඇණවුම්ද? ජූලි මාසයේ ලැබුණ ඇණවුම්. හරිද? දැන් ජූලි මාසයේ ඇණවුම් වටිනාකම කීයද? ජූලි මාසයේ ඇණවුම් වටිනාකම තියෙනවා රුපියල් මිලියන 12. රුපියල් මිලියන 12ට 100ට කීයද? 100ට 5ක්. 100ට 5ක්. ඒ කියන්නේ කීයද? 600යි. මම කිව්ව කතාව තේරුණාද? ගානේ කියලා තියෙන්නේ සවිකරන විටදී දිරි දීමනාවක් ගෙවනවා. සවිකරන විටදීනේ ගෙවන්නේ. එතකොට සවිකරන මාසය තුලදී තමයි ගෙවන්නේ දිරි දීමනාව. සැප්තැම්බර් මාසයේදී සවිකරන්නේ මොන මාසයේ ලැබුණ ඇණවුම්ද? ජූලි මාසයේ ලැබුණ ඇණවුම්. ගානේ අපිට කියලා තියෙන්නේ ඇණවුම් වටිනාකමින් 100ට 5ක්.
ඇනවුම් වටිනාකමින් 100%ක්. එහෙනම් ජූලි මාසයේ ඇනවුමක් ලැබුණා. ඒ ඇනවුමෙන් 100%ක් සවිකිරීමේ දීමනා විදිහට සැප්තැම්බර් මාසයේදී ගෙවීම සිද්ධ කරනවා. මොකද සැප්තැම්බර් මාසයේ තමයි සවිකිරීම කරන්නේ. පැහැදිලිද? ඒ විදිහටම අපි බලමු ඔක්තෝබර් මාසෙ. ඔක්තෝබර් මාසේ සවිකිරීම කරනවා ඊට මාස දෙකකට කලින් ලැබුණ ඇනවුම. ඊට මාස දෙකක් කියන්නේ කවද්ද? ජූලි අගෝස්තු මාසෙ. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර්. අගෝස්තු මාසයේ ලැබුණ ඇනවුම සවි කරන්නේ ඔක්තෝබර් මාසේ. අන්නේ සවි කරන අවස්ථාවේදී ඇනවුම් වටිනාකමින් 100%ක් සවි කිරීමේ දීමනා විදිහට ගෙවනවා. හරිද? අගෝස්තු මාසයේ ඇනවුම් වටිනාකම තියෙනවා රුපියල් මිලියන 25යි. ඒ කියන්නේ 25000යි. 25000ට 100%ක් කියන්නේ කීයද? 1250. 1250. සැප්තැම්බර් මාසය තුලදී ගෙවන සවි කිරීමේ දීමනාව 600යි. ඔක්තෝබර් මාසයේදී ගෙවන සවි කිරීමේ දීමනාව 1250යි. ඒකත් අපි ගිහින් සටහන් කරගමු. 600යි 1250යි. 600යි 1250යි. කෙනෙක්ට ඕනම් මේක පෙර වැඩේක හදන්න නැතුව කෙලින්ම ගාණේ වෙල සටහන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නමුත් මම හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තමයි පෙර වැඩක ගණනය කිරීම කරලා දැන් අතරම මම ගණනය කිරීම විතරක් නෙවෙයි රූප සටහනකුත් අඳිනවා. හරිද? රූප සටහනක් ඇඳලා ගණනය කිරීම කරලා මෙතන ගාණේ අවිල්ලා සටහන් කරන්නේ හැමෝටම තේරෙන්න ඕන නිසා. හරිද? ඊට පස්සේ ගාණේ කියලා තියෙනවා සමාගමේ මාසික ස්ථාවර වියදම් වශයෙන් රුපියල් මිලියන 1.8ක් දරනු ලබයි. හරි. මාසික ස්ථාවර වියදම් එක මාසයකට රුපියල් මිලියන 1.8යි. මේ තුල 7,20,000ක මාසික ෂෙයාරීම් ඇතුළත් වේ. හොඳට අහන්න. අපි මේ හදන්නේ මොකද්ද? මුදල් අයවැය. මුදල් අයවැය මොනවාද අපි සටහන් කරන්නේ? මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම පමණයි. මට කියන්න ෂෙයාරීම් කියන්නේ මුදල් ගලා ඒමක් හෝ මුදල් ගලා යාමක්ද? ෂෙයාරීම් කියන්නේ වියදමක්නේ. ෂෙයාරීම් කියන්නේ වියදමක්. හරිද? මේ වියදම මුදලින් දරන වියදමක්ද? නෑ මේක මුදලින් දරන වියදමක් නෙමෙයි. එහෙනම් මේක මුදල් ගලා යාමක් නොවේ. එහෙනම් අපිට මේක මුදල් අයවැයේ සටහන් කරන්න පුළුවන්ද? බෑ. මේ 7,20,000 මුදල් ගලා යාම විදිහට අපේ මුදල් අයවැයේ සටහන් කරන්න බෑ. පැහැදිලිද? එහෙනම් ඒක හොඳට මතක තියාගෙන ගණන් ඉස්සරහට හදාගෙන යන්න. ගණන් මොකද කියලා තියෙන්නේ? මාසික ස්ථාවර වියදම් රුපියල් මිලියන 1.8යි. එහෙනම් අපිට මේ මාසික ස්ථාවර වියදම් රුපියල් මිලියන 1.8 කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එක කොටසක් තමයි ෂෙයාරීම් 7,20,000. 7,20,000 ෂෙයාරීම්. අනිත් එක ඒ කියන්නේ රුපියල් මිලියන 1.8න් 7,20,000ක් අඩු කළාම කීයද එන්නේ අපිට? 10,80,000යි. 10,80,000යි. මේක අපිට සලකන්න පුළුවන් ඉතිරි ස්ථාවර වියදම් විදිහට. මේ ඉතිරි ස්ථාවර වියදම් ටික අපි උපකල්පනය කරනවා මුදලින් දරපු වියදම් කියලා. පැහැදිලිද? මාසයකට ස්ථාවර වියදම් තියෙනවා රුපියල් මිලියන 1.8ක්. ඒකෙන් 7,20,000ක් ෂෙයාරීම්. හරිද? ඉතුරු 10,80,000 අපි උපකල්පනය කරනවා මුදලින් දරපු වියදම් කියලා. පැහැදිලිද? එහෙනම් අපිට මෙන්න මේ 10,80,000 ගිහිල්ලා ගාන සටහන් කරන්න පුළුවන් මුදල් ගලා යාම් විදිහට. පැහැදිලිද මම කියව කතාව? අනිත් එක තමයි ගාන කියලා තියෙනවා ඒ එකිනෙක මාසයට අදාළ වියදම් ගෙවීම් සිද්ධ කරන්නේ ඊළඟ මාසය තුල කියලා. හරිද? හැබැයි එතනදී විශේෂයක් නෑ. මොකද හැම මාසෙදීම මුදලින් දරපු ස්ථාවර වියදම් 10,80,000යි. ඒක ඊගා මාසෙදී ගෙවනවා. එතකොට කිසි වෙනසක් නැහැ. වටිනාකම සාමාන්‍ය විදිහට අපිට ගිහින් සටහන් කරන්න පුළුවන්. මාසික ස්ථාවර වියදම් හැම මාසයකදීම 10,80,000ක් ගෙවනවා. ඒක දහස් වලින් ගත්තොත් 1080යි. හැම මාසයකදීම නිශ්චිත මුදලක් ඒ කියන්නේ 1080ක් තමයි මාසික ස්ථාවර වියදම් විදිහට ගෙවීම සිද්ධ කරන්නේ. හරි. ඊට පස්සේ ගානේ අපිට කියලා තියෙන්නේ ආරම්භක මුදල් ශේෂය. සැප්තැම්බර් 1 දිනට ආරම්භක මුදල් ශේෂය
ඒක අපි ගිහින් සටහන් කරගමු ගානේ. ආරම්භක ශේෂය කීයද තියෙන්නේ? රුපියල් මිලියන 1.8යි. ඒ කියන්නේ දහස් වලින් ගත්තොත් 1800යි. හරි. ඒක සටහන් කරගත්තා. ඊගාවට අපිට කියලා තියෙනවා ගානේ අතිරික්ත මුදල් 100%ක පොලියක් ලැබෙන ඉතරුම් ගිණුමක තැන්පත් කරනු ලැබෙන අතර අයිරා පොලිය වාර්ෂිකව 12%කි. සෑම මාසකම ආරම්භයේ ඇති ශේෂය මත පදනම්ව පොලිය ගණනය කරනු ලැබේ. හරි. එහෙනම් අපිට පුළුවන් සැප්තැම්බර් මාසයට පොලිය ගණනය කරගන්න. සැප්තැම්බර් 1 දිනට, ඒ කියන්නේ මේ මාසයේ ආරම්භයේ මුදල් ශේෂය දීලා තියෙනවා ධනාගයක් නැත්නම් වාසිදායක ශේෂයක්. එහෙනම් මේක ගිහිල්ලා ඉතුරු ගිණුමක තැන්පත් කරනවා. ඒ ඉතුරු ගිණුමට අපිට පොලි ආදායමක් ලැබෙනවා. පොලි ආදායමක් ලැබෙනවා 100%ක. හරිද? එහෙනම් අපි ගණනය කිරීම කරගමු. මම ඇවිල්ලා මෙතන ගානේ සටහන් කරගන්නවා. පොලි ආදායම් අපි ඒක working එකකට ගිහිල්ලා ගණනය කරගමු. working number 4. working number 4 පොලිය ගණනය කිරීම. සැප්තැම්බර් මාසේ ආරම්භයේ මුදල් ශේෂය තිබ්බ රුපියල් මිලියන 1.8ක්. ඒ කියන්නේ 1800ක්. 1800ට වාර්ෂිකව 100%ක පොලියක් ලැබෙනවා. දැන් අපිට ඕනේ සැප්තැම්බර් මාසයේදී පොලි ආදායම විදිහට කීයක් ලැබුණද කියලා බලා ගන්න. එහෙනම් මේක අපිට 12න් බෙදන්න පුළුවන්. මොකද එක මාසයකට පොලියනේ අපි ගණනය කරගන්නේ. එහෙනම් අපිට මේක 12න් බෙදන්න පුළුවන්. කීයද උත්තරේ එන්නේ? 1800 වැඩි කිරීම 100ට බෙදීම 12 කියන්නේ 7.5යි. එහෙනම් ඉතින් සටහන් කරගමු ගානේ සැප්තැම්බර් මාසයේ පොලි ආදායම 7.5. හරි. අපේ ගානේ කියලා තිබ්බ ඔක්කොම දේවල් ටික අපි සටහන් කරගත්තා නේද? පළවෙනි පොයින්ට් එකේ ඉඳන් 8 වෙනි පොයින්ට් එකට වෙනකන් කිසිම දෙයක් අපිට මගහැරුනේ නෑ නේද? හරි. එහෙනම් අපි සැප්තැම්බර් මාසයට අදාළ සුදු කිරීම් ටික කරගමු. සැප්තැම්බර් මාසේ මුළු මුදල් ලැබීම් ටික ගණනය කරගමු. මුළු මුදල් ලැබීම් ඒ කියන්නේ ඇනෝන් සඳහා මුදල් ලැබීම සහ පොලි ආදායම් කියන දෙකේ එකතුව 23207.5යි. ඒක නේන්නේ 23207.5යි. සැප්තැම්බර් මාසයේ මුළු මුදල් ලැබීම් 23207.5යි. ඊගාවට අපි එමු මුදල් ගෙවීම් වලට. මුදල් ගෙවීම් මුළු මුදල් ගෙවීම් එකතුව ගන්න බලන්න. ද්‍රව්‍ය මිලට ගෙනුම් තියෙනවා 20000යි. වෙනත් විශාල පිරිවැය තියෙනවා 720යි. කාර්ය මණ්ඩල ස්ථාවර පිරිවැය තියෙනවා 2200යි. සවි කිරීමේ දීමනාව රුපියල් 600යි. මාසික ස්ථාවර වියදම් මුදලින් දරපු මාසික ස්ථාවර වියදම් 1080යි. පිට එනවා එකතුව 24600යි. හරි නේද? සැප්තැම්බර් මාසයේ මුළු මුදල් ගෙවීම් තියෙනවා 24600යි. සැප්තැම්බර් මාසයට අදාළ මුළු මුදල් ලැබීම් ටික ගණනය කරගත්තා. මුළු මුදල් ගෙවීම් ටික ගණනය කරගත්තා. එහෙනම් සැප්තැම්බර් මාසයේ ශුද්ධ මුදල් ප්‍රවාහය අපිට ගණනය කරගන්න පුළුවන්. ශුද්ධ මුදල් ප්‍රවාහය කොහොමද අපි ගන්නෙ මේ දෙක අතර වෙනස? මුළු මුදල් ගෙවීම සහ මුළු මුදල් ලැබීම අතර වෙනස. කීයද එන්නේ? අපිට වෙනස එනවා 1392.5යි. 1392.5යි. මුදල් ලැබීම් වලට වඩා මුදල් ගෙවීම් වැඩි. එහෙනම් ශුද්ධ මුදල් ගලා යාමක් තියෙන්නේ 1392.5. මේක ශුද්ධ මුදල් ගලා යාමක්. ඒ නිසා මම මේක වරහන් කරනවා. හරිද? දැන් අපි ගාව ආරම්භක මුදල් ශේෂය තියෙනවා. ඒ වගේම තමයි සැප්තැම්බර් මාසයේ තුල සිද්ධ වුණ ශුද්ධ මුදල් වෙනස් වීම තියෙනවා.
අපිට පුළුවන් අවසාන මුදල් ශේෂය ගණනය කරගන්න. අවසාන මුදල් ශේෂය 1800යි 1392.5යි අතර වෙනස කීයද? 407.5යි. 407.5යි. තමයි අපේ සැප්තැම්බර් මාසේ අවසාන මුදල් ශේෂය වෙන්නේ. හරිනේ? පැහැදිලිනේ? දැන් හොඳට අහන්න. සැප්තැම්බර් මාසයේ අවසාන මුදල් ශේෂය කියන්නේ ඔක්තෝබර් මාසයේ ආරම්භක මුදල් ශේෂය. හරිද? එහෙනම් අපිට සටහන් කරගන්න පුළුවන් ඔක්තෝබර් මාසයේ ආරම්භක මුදල් ශේෂයේ විදිහට 407.5යි. 407.5යි. මේක වාසිදායක මුදල් ශේෂයක්. අයිරාවක් නෙමෙයි. මේක ධනාවයක් තියෙන්නේ. එහෙනම් අපි මේ 407.5ට පොලිය ගණනය කරගමු. පොලි ආදායම ඔක්තෝබර් මාසයේ පොලි ආදායම 407.5 වැඩි කිරීම 100%, බෙදීම 12. එතකොට කීය දෙන්නේ? 407.5 වැඩි කිරීම 100%, බෙදීම 12 කියන්නේ 1.699යි 7.9යි. කොහොම නේද එන්නේ? 1.699යි 7.9යි දශම ස්ථාන කීපයක් එනවා. මම මගේ පහසුවට දශම ස්ථාන දෙකකට මේක වට යන්නද? මේක මම වටේලා ගන්නම් 1.7යි කියලා. පොලිය වෙනවා 1.7යි. මම ඉතින් ඒක සටහන් කරගන්නවා. පොලි ආදායම 1.7යි. හරි. දැන් ඔක්තෝබර් මාසයේ මුළු මුදල් ලැබීම් ටිකත් අපිට ගණනය කරගන්න පුළුවන්. ඇනවුම් සඳහා මුදල් ලැබීම් සහ පොලි ආදායම් කියන දෙකේ එකතුව. අපිට ගන්න පුළුවන් 39,001.7යි. 39,001.7යි මුළු මුදල් ලැබීම්. ඔක්තෝබර් මාසයේ මුළු මුදල් ලැබීම්. ඒ විදිහටම අපිට මුළු මුදල් ගෙවීම් ටිකක් ගණනය කරගන්න පුළුවන්. 30,000යි 1,500යි 2,200යි 1,250යි 1,080යි. මේ ටිකේ එකතු වෙනවා අපිට 36,030යි. 36,030යි. හරිනේ? මට ආපු එකතුව. ඔක්තෝබර් මාසයේ මුළු මුදල් ලැබීම් ටික දානවා. ඔක්තෝබර් මාසයේ මුළු මුදල් ගෙවීම් ටික දානවා. එහෙනම් අපිට ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරගන්න පුළුවන්. 39,001.7න් අඩු කරනවා 36,030. එතකොට එනවා අපිට පිළිතුර 2,971.7යි. 2,971.7යි. හරි. ඔක්තෝබර් මාසයේ ආරම්භක මුදල් ශේෂය දානවා. ඔක්තෝබර් මාසය තුල සිද්ධ වුණ ශුද්ධ මුදල් වෙනස් වීම දානවා. එහෙනම් මේ දෙකේ එකතුව අපිට ගන්න පුළුවන් අවසාන මුදල් ශේෂයේ විදිහට. 2,971.7ට එකතු කරනවා 407.5. එතකොට එනවා 3,379.2. 3,379.2යි. ඔක්තෝබර් මාසයේ අවසානයේ අපේ අවසාන මුදල් ශේෂය 3,379.2. හරිද? පැහැදිලිද? ඔන්න එහෙනම් අපි ගානේ ඒ කොටසට අදාළ පිළිතුර ගණනය කරගත්තා. මේ වැඩේ කරගත්තා නම් අපිට ලකුණු 8ක් හම්බ වෙනවා. හරි. ඊගොල්ලන්ට අපෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ අයවැය කරන අරමුණු සඳහා තාක්ෂණය භාවිතා කිරීමේ එක් වාසියක් සහ එක් අවාසියක් හඳුනාගෙන දක්වන්න. මේකට ඉතින් අපිට ඕන බරුවක් ලියන්න පුළුවන්. හරිද? තියරිනේ. එතකොට පොඩ්ඩක් ප්‍රැක්ටිකල් හිත. ඒ කියන්නේ මේක අහලා තියෙන තියරි ප්‍රශ්නයක් නේ. ඒක වලට මේක ප්‍රැක්ටිකලි හිතලා ලියන්න පුළුවන්. ඒ ලියන ඕන ප්‍රශ්නයකට ලකුණු දෙන්න. හරිද? වාසියක් විදිහට අපිට ගන්න පුළුවන් තාක්ෂණය භාවිතා කරන එකනේ. කාලය ඉතිරි වෙනවා. ඒ කියන්නේ ඉස්සර අපි මැනුවල් හැම දෙයක්ම කළේ. දැන් ගොඩක් දේවල් ඔටෝමේට් කරලා තියෙන්නේ. ඒ නිසා කාලය ඉතිරි වෙනවා. ඒ වගේම තමයි අපි මැනුවලි කරනකොට
ගොඩක් වෙලාවට human errors මිනිස්සුන්ගේ අතින් සිද්ධ වෙන වැරදි සිද්ධ වෙනවා. දැන් ඔටෝමේට් කරලා තියෙන නිසා මේ අයවැය කරන්නේ නිර්වද්‍යතාවය වැඩි වෙනවා. මොකද වැරදි සිදුවීම් අවම නිසා. හරිද? ඒක වාසියක් විතර වාසි දෙකක්ම කිව්වම ඒක අපිට වාසි විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අවාසි ගත්තාම අපිට ගන්න පුළුවන් භාවිතා කිරීම සඳහා වැඩි පිළිවෙලක් දරන්න සිද්ධ වෙනවා කියන එක. ඒ කියන්නේ දැන් අපි සිස්ටම් එකක් ඩිවලොප් කළොත් හරි මොන හරි ඔටෝමේට් කරන්න තාක්ෂණය භාවිතා කරද්දී අපිට ඒ සඳහා පිළිවෙලක් දරන්න සිද්ධ වෙනවා. හරිද? අපි උදාහරණයකට ගමු මොකක් හරි අපි සොෆ්ට්වෙයාර් එකක් ඩිවලොප් කරනවා කියලා. ඒ වගේ වෙලාවකදී ලොකු පිළිවෙලක් දරන්න සිද්ධ වෙනවා. හරිද? ඒ වගේම තමයි අපිට ගන්න පුළුවන් දත්ත සඳහා ආරක්ෂාව අවම වීම. හරිද? ඉස්සර වගේ නෙමෙයි ගොඩක් වෙලාවට අපි සිස්ටම් එකක් ඩෙවලොප් කළොත් ඒ සිස්ටම් එක හැක් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ අවස්ථාවකදී අපේ කම්පැනි එකේ හෝ අපේ ගනුදෙනුකරුවන්ගේ සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් අපි කියන්නේ සංවේදී තොරතුරු පිටතට යන්න පුළුවන්. අන්න ඒ නිසා අපේ ආයතනයේට කීර්ති නාමයට හානි වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් අවදානම් තියෙනවා. හරිද? මම අවශ්‍ය දෙකක් කිව්වා. ඔයාලට ඒ විදිහට හිතලා මේකට උත්තරේ ලියන්න පුළුවන්. හරිද? හරි එහෙනම් ගාන ඉවරයි. හරි ඊගාවට අපි කතා කරමු මුදල් අයවැය ගානකදී මොනවාද ඔයාලගේ අතින් වැඩිපුරම සිද්ධ වෙන්න පුළුවන් වැරදි කියලා. ඊට කලින් ළමයි. දැන් මෙතන දීලා තිබුණානේ මේ අයිරා පොලිය ගැන දීලා තිබුණානේ. මෙන්න මේ වගේ එකක් ඔයාලගේ එක්සෑම් එකේදී ආවොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. හැම තිස්සෙම ගාන සුළු කරන්න පටන් ගන්න ඕනේ මේ පළවෙනි මාසෙන්. හරිද? පළවෙනි මාසෙන් ගාන සුළු කරන්න පටන් ගන්න. ඒ සුළු කරන්න පටන් ගන්නකොට ඒ එකිනෙක අදාළ මාසයේ ආරම්භක මුදල් ශේෂය මත පොලිය ගණනය කරන්න. හරිද? දැන් වාසිදායක ශේෂයක් නම් තියෙන්නේ පොලිය ගණනය කරලා ඒක පොලිය ආදායම් විදිහට සටහන් කරගෙන ඊට පස්සේ මුළු මුදල් ලැබීම් ටික ගණනය කරගන්න පුළුවන්. ඊට පස්සේ මුළු මුදල් ගෙවීම් ටික ගණනය කරලා ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරලා අවසාන මුදල් ශේෂය ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ යන්න දෙවෙනි මාසෙට. හරිද? දෙවෙනි මාසෙට යනකොට දෙවෙනි මාසයේ ආරම්භක මුදල් ශේෂය වෙන්නේ ඊට කලින් මාසයේ අවසාන මුදල් ශේෂය. ඒ ශේෂය වාසිදායක ශේෂයක් නම් පොලි ආදායම ගණනය කරලා සටහන් කරගන්න. ඊට පස්සේ මුදල් ලැබීම් ටික ගණනය කරගන්න. ඊට පස්සේ මුදල් ගෙවීම් ටික ගණනය කරගන්න. ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරගන්න. ඊට පස්සේ ඒ ටික සුළු කරලා අවසාන මුදල් ශේෂය ගණනය කරන්න. හදිස්සියවත් මෙතන තිබ්බේ අවාසිදායක ශේෂයක් නම් තියෙන්නේ ඔයාලා මොකද්ද කරන්න ඕනේ? ආරම්භක ශේෂය මත පොලිය ගණනය කරගන්න. එතකොට අයිරා පොලිය තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අවස්ථායක ශේෂය තිබ්බනම් ගන්න ඕනේ 112. හරිද? බැංකුව අයිරාවක් තිබ්බනම් අයිරා පොලිය ගන්න ඕනේ. අයිරා පොලියට අදාළ පොලිය ගණනය කරගන්න. දැන් උදාහරණයක් විදිහට ගන්නකො මේ 407.5 මේ 407.5 අවාසිදායක ශේෂයක් කියලා හිතන්නකො. වාසිදායක ශේෂයක් නෙමෙයි අවාසිදායක ශේෂයක්. ඒ කියන්නේ තව වචනයකින් ගත්තොත් මේක බැංකුව අයිරාවක් කියලා ගන්නකො. හරිද? අයිරාවක් වුණා නම් ඒක ඔක්තෝබර් මාසයේ ආරම්භක ශේෂය වෙනවා. එතකොට ඔක්තෝබර් මාසයේ ආරම්භක ශේෂය වෙන්නේ 407.5. මේ 407.5 ඍණාංගයක්. ඒ කියන්නේ අවාසිදායක ශේෂයක්. එහෙනම් මේ 407.5ට අපි පොලිය ගණනය කර ගන්න ඕනේ. එහෙනම් 407.5 වැඩි කිරීම කීයෙන්ද? 112න්. 112න් අපි වැඩි කරන්න ඕනේ. ඒ වැඩි කරලා ඒ එන උත්තරේ බෙදනවා 12න්. මොකද අපි එක මාසයකට පොලිය ගණනය කරගන්න නිසා. හරිද? ඊට පස්සේ මේ ඉන පිළිතුර තියෙන්නේ මේ ඉන පිළිතුර පොලි ආදායම් යටතේ සටහන් කරලා හරියන්නේ නැහැ. හරිද? ඒක අපි සටහන් කරන්න ඕන මුදල් ගෙවීම් වල පොලි වියදම් කියලා. පොලි වියදම් කියලා මෙතනින් ඔයාලට ඒක සටහන් කරගන්න පුළුවන්. හරිද? ඒක සටහන් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මුළු මුදල් ලැබීම් ටික ගණනය කරගන්න. ඊට පස්සේ මුළු මුදල් ගෙවීම් ටික ගණනය කරගන්න. ඊපස්සේ ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරගත්තා. ආරම්භක ශේෂය ශුද්ධ මුදල් ප්‍රවාහය සුළු කරලා අවසාන ශේෂය ගන්න. හරිද? දැන් මාස 3ක් තිබ්බනම් එහෙනම් මේ අවසාන ශේෂය තමයි ඊගා මාසේ ආරම්භක ශේෂය වෙන්නේ. ඒකත් බැලුවා වාසිදායක ශේෂයක්ද තියෙන්නේ? අවාසිදායක ශේෂයක්ද තියෙන්නේ? වාසිදායක ශේෂයක් නම් පොලි ආදායම ගණනය කළා මෙතන සටහන් කළා. අවාසිදායක ශේෂයක් නම් තියෙන්නේ පොලි වියදම් ගණනය කරලා මුදල් ගෙවීම් යටතේ සටහන් කළා. හරිද? ඊට පස්සේ මුළු මුදල් ලැබීම් ටික සුළු කරගත්තා. මුළු මුදල් ගෙවීම් ටික සුළු කරගත්තා. ඒ දෙකෙන් ශුද්ධ මුදල් ප්‍රවාහය හොයාගත්තා. ආරම්භක ශේෂය ශුද්ධ මුදල් ප්‍රවාහය සුළු කළා.
අවසාන ශේෂය ගන්න. පැහැදිලිද? තේරුණාද? ඔන්න ඔය පිළිවෙලට තමයි යන්න ඕනේ. කිසිම වෙලාවක මේ තුනම එකට සුළු කරන්න යන්න එපා. කෙටියෙන්ම ගත්තොත් මම ගාන සුළු කරන පිළිවෙලටම සුළු කරන්න ඔයාලා. විශේෂත්වය තමයි මෙතන මුදල් ශේෂය. මේ අදාළ මාසේ ආරම්භක මුදල් ශේෂය තියෙන්නේ. අදාළ මාසේ ආරම්භක මුදල් ශේෂය වාසිදායක ශේෂයක් නම් පොලි ආදායම ගණනය කරගන්න. පොලි ආදායම අවාසිදායක ශේෂයක් නම් තියෙන්නේ පොලි වියදම ගණනය කරගන්න. හරිද? පොලි ආදායම නම් මුදල් ලැබීම් තැන සටහන් කරන්න. පොලි වියදම නම් මුදල් ගෙවීම් තැන සටහන් කරන්න. ඒ දෙක සටහන් කරාට පස්සේ ඒ අදාළ මාසයේ ඉතුරු සුළු කිරීම් ටික කරන්න. පැහැදිලිද? කෙටියෙන්ම ගත්තොත් ඔයාලා මං ගාන සුළු කරන පිළිවෙලටම සුළු කිරීම් කරන්න. එතකොට ඔයාලට ගාන වරදින්නේ නැහැ. ඒක තමයි කියන්නේ. මම දැන් එනවා එක්සැමිනර් කමෙන්ට්ස් වලට. එක්සැමිනර් කමෙන්ට්ස් වල අපිට කියලා තියෙනවා ගොඩක් අය කරන වැරද්දක් තමයි මේ පොලිය ගණනය කරන. පොලිය ගණනය කරනකොට හොඳට අහන්න, මේක වැදගත් පොයින්ට් එකක්. මම මේ ගාණෙන් කියලා දෙන්නම්. පොලිය ගණනය කරනකොට ගොඩක් අයගේ අතින් සිද්ධ වෙන වැරද්දක් තමයි මේ 12න් බෙදන්න අමතක වෙනවා යාළුවට. ඒ කියන්නේ වාර්ෂික පොලිය තමයි ඒගොල්ලෝ සටහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලා මෙන්න මේ කොටස විතරයි ගණනය කරලා තියෙන්නේ. සරලවම ගත්තොත් ආරම්භක මුදල් ශේෂයට පොලි අනුපාතය වැඩි කරලා වාර්ෂික පොලිය ගණනය කරගෙන තියෙනවා. හරිද? වාර්ෂික පොලිය ගණනය කරගෙන තියෙනවා. මේන වාර්ෂික පොලිය 12න් බෙදන්න අමතක වෙලා. ඒක ගොඩක් අය කරන වැරද්දක්. මම කියවද තේරුණාද? දැන් හරි විදිහට ගත්තොත් මෙතන අපි ගාන හදාගෙන තියෙන පොලි ආදායම ගණනය කරගෙන තියෙන 1800 වැඩි කිරීම 5. මේ 1800 වැඩි කිරීම 5 කියන්නේ වාර්ෂික පොලිය. ඒ කියන්නේ අපේ ගානේ ගත්තොත් සැප්තැම්බර් මාසේ ආරම්භයේ. සැප්තැම්බර් මාසේ ආරම්භයේ අපිට තිබ්බ ආරම්භක මුදල් ශේෂය රුපියල් මිලියන 1.8ක්. හරිද? රුපියල් මිලියන 1.8ක් තිබ්බ දහස් වලින් ගත්තොත් 1800යි. ඒ ශේෂය මත පොලියක් අය වෙනවා. කියන්නේ පොලි ආදායමක් ලැබෙනවා අපිට වාර්ෂිකව 100%යි. වාර්ෂිකව 100%යි. ඊළඟ ඒක අපි 100%න් වැඩි කරනවා. එතකොට එන්නේ අපිට මොකද්ද? වාර්ෂික පොලිය. දැන් සැප්තැම්බර් මාසයේ පොලිය ආදායමනේ අපි ගණනය කරගන්න හදන්නේ. එතකොට එක මාසයකට අදාළ පොලිය බලන්න අපි ඒක 12න් බෙදන්න ඕනේ. හරිද? ඔයාලා මේ විදිහට ලිව්වත් හරි. 1800 වැඩි කිරීම 100%, බෙදීම 12. මෙහෙම ලිව්වත් හරි. එක්සැමිනර් කියන්නේ මොකක්ද? එක්සැමිනර් කමෙන්ට්ස් වල තියෙන මොකක්ද දන්නවද? මෙන්න මේ 12 අමතක කළා. 12න් බෙදෙන එක අමතක කරලා. එතකොට එයාලා සටහන් කරලා තියෙන ගානේ සැප්තැම්බර් මාසයේ පොලිය නෙමෙයි, මාසික පොලිය නෙමෙයි ඒගොල්ලෝ සටහන් කරලා තියෙන්නේ. වාර්ෂික පොලිය. පැහැදිලිද? එහෙනම් ඔයාලා වැරද්ද කරන්න එපා. ඔයාලගේ අතින් ඒ වැරද්ද වෙන්න කිසිම හක් නැහැ. මොකද මගේ පාස් පේපර් ඩිස්කෂන් එක හරියට අවධානයෙන් සිටියෙන් බලපු ළමයට ඒ වැරද්ද වෙන්න කිසිම හක් නැහැ. මොකද මම හැම තැනකදීම කියනවා මේක 12න් බෙදන්න ඕනේ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මාසික පොලිය, එහෙම නැත්නම් වාර්ෂික පොලිය නෙමෙයි කියලා. හරිද? මගේ පාස් පේපර් ඩිස්කෂන් එක අවධානයෙන් බලපු ළමයට මේක වරදින විදිහක් නැත. හරිද? කාට හරි වරදිනවා නම් දැන් හරි ඒක නිවැරදි කරගන්න. ඒක ගොඩක් අය කරන වැරදි. ඊගාවට සමහර අය පොලි ආදායම ගණනය කරලම නැහැ. එයාලට පොලි ආදායම ගණනය කරන්න අමතක වෙලා. මොකද මේ පොයින්ට් එකෙන් කියන්නේ එක්කෝ අවබෝධය නැත්නම් නැත්නම් අමතක වීම. ඒ හේතු දෙකෙන් එකක් නිසා පොලි ආදායම ගණනය කරලා මුදල් අය වැය සටහන් කරලා නැහැ. හරිද? පොලි ආදායම හෝ පොලි වියදම දෙකෙන් ඕන එකක්. ඊට පස්සේ තවත් ගොඩක් අය කරන වැරද්දක් තමයි මෙන්න මෙතන. ගාණ හදාගෙන ගිහිල්ලා, ඒ කියන්නේ මුදල් ලැබීම් ගෙවීම් ටික සටහන් කරලා. හැබැයි මෙන්න මේ පාර්ට් එක. මෙන්න මේ පාර්ට් එක අමතක කරලා. ආරම්භක මුදල් ශේෂයයි අවසාන මුදල් ශේෂයයි මෙතන පෙන්වන්න අමතක කරලා. ඔයාලගේ ගාණ සම්පූර්ණ වෙන්න නම්, මුදල් අයවැය සම්පූර්ණ වෙන්න නම් මුදල් ලැබීම් තියෙන්න ඕනේ, මුදල් ගෙවීම් තියෙන්න ඕනේ, ශුද්ධ මුදල් ප්‍රවාහය තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ආරම්භක මුදල් ශේෂය තියෙන්නත් ඕනේ, අවසාන මුදල් ශේෂය තියෙන්නත් ඕනේ. ගොඩක් අය කරලා තියෙන වැරද්දක් තමයි එයාලා මේ ආරම්භක මුදල් ශේෂය සටහන් කරලා අවසාන මුදල් ශේෂය ගණනය කරලා නැහැ.
හරිද? ආරම්භක මුදල් ශේෂය මෙතන සටහන් කරන්න ඕනේ. ඒක ගාණ දීලා තියෙනවානේ. මුල්ම මාසෙක ගාණ දීලා තියෙන ආරම්භක මුදල් ශේෂය. ඒකට ඒක ඇවිල්ලා අපි සටහන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ආරම්භක මුදල් ශේෂයයි ශුද්ධ මුදල් වෙනස් වීමයි දෙක ගලපලා අවසාන මුදල් ශේෂය ගණනය කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ අවසාන මුදල් ශේෂය ඊගා මාසේ ආරම්භක මුදල් ශේෂය විදිහට අරන් යන්න ඕනේ. ඊට පස්සේ ඊගාව මාසේ ශුද්ධ මුදල් වෙනස් වීම කීයද කියලා බලලා ඒ මාසේ ආරම්භක මුදල් ශේෂයට ඒක ගලපලා අවසාන මුදල් ශේෂය ගණනය කරගන්න. හරිද? මේ කොටස අමතක කරන්න එපා. නිකම්ම මුදල් ලැබීම සහ මුදල් ගෙවීම ටික ගණනය කරලා ඒක සටහන් කරලා ආව කියලා ලකුණු ලැබෙන්නේ නැහැ. ලකුණු ලැබෙනවා නමුත් ගානට අදාළ සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ නැහැ. ගානට අදාළ සම්පූර්ණ ලකුණු ලැබෙන්න නම් මේ ආරම්භක මුදල් ශේෂයයි අවසාන මුදල් ශේෂයයි කියන දෙක ගලපන්න අවශ්‍යයි. පැහැදිලිද? ඒක ගොඩක් අය කරන වැරද්දක්. ගොඩක් අයට මේ ස්ටෙප් එක අමතක වෙනවා. ඒක ඔයාලා මතක කරගන්න එපා. හොඳට මතක තියාගෙන ඒ දෙකත් සටහන් කරලා ගාන සම්පූර්ණ කරන්න. මෙතන විභාග පරීක්ෂකවරුන්ගේ යෝජනා කියලා දීලා තියෙන්නේ සමාන ආකාරයේ පසුගිය ප්‍රශ්න පුහුණු වෙන්න. මමත් ඔයාලට කියන්නේ ඒක තමයි. පාස් පේපර්ස් කරන්න. පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න. හැබැයි කරන පේපර්ස් ගාන නෙමෙයි වැදගත්. ඔයාලා කොච්චර දුරට අවබෝධයෙන් මේ පේපර්ස් කරනවද කියන එක. ඒ වගේම තමයි ප්‍රශ්නය වඩා ප්‍රවේශමෙන් කියවා අවශ්‍යතාවය තේරුම් ගන්න. ඕක මම ඔයාලට නිතරම කියන එක. ඒකට එක්සැමිනර් කමෙන්ට්ස් වල තියෙන එකමයි ප්‍රශ්නය ප්‍රවේශමෙන් කියවා අවශ්‍යතාවය තේරුම් ගන්න. මම ඔයාලට කිස්සම කියනවා ප්‍රශ්නය හිමින් අවබෝධයෙන් කියවන්න කියලා. ඒක තමයි මෙතනත් කියලා තියෙන්නේ. ආපහු කියලා තියෙනවා ආයතන කරුවන් ප්‍රශ්නවල සඳහන් ගනුදෙනු වල වේලාව මුදල් ගෙවීම සම්බන්ධ නියමයන් සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් විශ්ලේෂණය කළ යුතුය. ඒ කියන්නේ අර මොන මාසයේද එනවම ලැබෙන්නේ මොන මාසයේද ගෙවීම සිද්ධ කරන්නේ මොන මාසයේද අපි ඒ අදාළ එනවම සම්පූර්ණ කරන්නේ අන්න ඒ දේවල් අපි හරියට පරිස්සමෙන් විශ්ලේෂණය කරන්න ඕනේ කියලා තමයි මෙතන එක්සැමිනර් කමෙන්ට්ස් වලත් දීලා තියෙන්නේ. හරිද? පැහැදිලිද? හරියනම් ඔයාලටත් මේ කියන අඩුපාඩු තියෙනවා නම් මේ අඩුපාඩු නිවැරදි කරගෙන ගණන් හදන්න පාස් පේපර්ස් කරලා ප්‍රැක්ටිස් කරන මේ පයිලට් පේපර් එකත් මේ ප්‍රශ්නේ මේ පයිලට් පේපර් එකේ තියෙන ප්‍රශ්නේ පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්නේ කිසිම වෙනසක් නැහැ. ඒ නිසා ඔයාලා පාස් පේපර්ස් ගණන් හදලා ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට මේ ගාන සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම්